සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ පින්වන්ත යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ ඔයාලා හොඳින් කියලා මම විශ්වාස කරනවා. මොහොතකට සිතන්න. මේ මං සිටින ලෝකයක් ඔයා ඉන්න මේ ලෝකෙත් එක සමානද? ඔයාලා හිතයි ඉතින් අපි එකම රටේනේ ඉන්නේ. ඒක නිසා ඔයාගේ ලෝකේ මගේ ලෝකේ එක සමානයි කියලා. යාළුවනි පොඩ්ඩක් හිතන්න. අපි එකම රටක එකම පළාතක නැත්නම් මේ එකම පෘථිවියේ අපි ජීවත් වුණත් ඔයයි මායි දකින ලෝකය එකිනෙකාට වෙනස් නේද? ඒ මොකද දන්නවද? ඔයා පොඩි කාලේ ඉඳලා මේ වෙනකන් ගත්ත අත්දැකීම්, විවිධ ආකල්ප, එතකොට සංකල්ප, තව සිතුවිලි, විශ්වාසයන් සහ විකල්ප ඒවා මේ මනස ගොඩනගාගත්ත ආකාරය අනුව අපි අපේම ලෝකයක් නිර්මාණය කරගෙන ඉන්නවා. නැත්නම් යාළුවනේ ඔයා කැමති ඇඳුමට මාත් කැමති වෙන්න එපායිනේ නේද? මතක නේද? අපි ඇඳුම් තියෙන ෂොප් එකකට නැත්නම් ප්‍රදර්ශනාගාරයකට ගියාම ඔයාට ඇහැදිලා යන්නේ ඔයා හිතින් මවාගත්ත ඔයාගේ ලෝකේ ඔයා ආසම ඇඳුම නේද? ඉතින් ඒකට මම අකමැති. මොකද ඒක මම කැමති නැහැ. මගේ සිතුවිලි, මගේ අත්දැකීම්, මගේ කැමැත්තට ඒක නැහැ. මං කැමතිසේ ඒක නැහැ. ඒ කියන්නේ යාළුවනේ අපි තමන් කැමතිසේ තමන්ගේ මේ ලෝකය අදාගෙන තමන්ට අනුව තමාගේ නුවණ අනුව ප්‍රඥාව අනුව තමයි මේ ලෝකය ගොඩනගා ගන්නේ. මේක අපේ බුදුරජාණන් වහන්සේ හරිම ගැඹුරින් දේශනා කරලා තියෙනවා. ධම්මපදේන ගාථාවක් තියෙනවා. ඒක තමයි මගේ ඔළුවට ආවේ දැන්. මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං චේති ඡායාව අනපායිනි. ඒ කියන්නේ යාළුවේ මනස පූර්වාංගම තමයි අපේ මේ හැමදේම වෙන්නේ කියලා. පිරිසිදු යහපත් මනසකින් අපි කතා කළොත් ක්‍රියා කළොත් ඒක අපේ සෙවණැල්ල වගේ සැප. ඒ කියන්නේ හොඳ ක්‍රියානේ අපි කරන්නේ. එතකොට සැප අපේ පසුපසින් පැමිණෙනවා. එතකොට ඒ වගේම තමයි යාළුවේ අපි නරක දේවල් කරොත් අපිට ලැබෙන්නේ දුක. නැත්නම් අපිරිසිදු මනසකින් අපි කතා කරොත් ක්‍රියා කළොත් අපි පසුපස ලුහු බැඳෙන්නේ සෙවණැල්ලක් වගේ දුකම තමයි. ඉතින් යාළුවේ ඔයාලට තේරෙනවද? අපි පොඩි කාලේ ඉඳලම අපේම ස්ක්‍රිප්ට් එකකට නැත්නම් අපේ මේ කතාව අපි ගොතාගෙන ලස්සන කතාන්දරයක් නිර්මාණය කරලා එක චැප්ටර් එකකින් චැප්ටර් එක පරිච්ඡේදයෙන් පරිච්ඡේදය හරි ලස්සනට අපි මේ කතාවක් ගොතාගෙන ටෙලි නාට්‍යයක රඟපානවා වගේ හිතෙන්නේ නැද්ද? මොකද මේ කතාව හැමෝගෙම එකම ලෝකයක ජීවත් වෙනවා නම් ඔයාගේ මගේ ස්ක්‍රිප්ට් එක වෙනස් වුණේ කොහොමද? තේරෙනව නේද යාළුවේ? ඔයා ඔයාගේ ස්ක්‍රිප්ට් එක වෙනමම ලියනවා. ඔයා ඔයාගේ ටෙලි නාට්‍ය කතාව වෙනමම ලියනවා. ඒ ඔයාගේ
සිතුම් පැතුම් ගති පැවතුම් සංකල්ප ආකල්ප ඔයා පොඩි කාලේ ඉඳලා පොඩි ගහගෙන ආපු ඒ දේවල් එක්ක ඔයා ඔයාගේ චැප්ටර් එක ලියනවා. අපි හැමෝම මේ ලෝකේ එක එක චරිත රඟපානවා. ඒ අපි එක එක්කෙනාට ආවේනික වුණොත් එක එක කතාවල් මැද. ඒකනේ ඔයාගේ කතාවයි මගේ කතාවයි අද වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මට කියන්නට උවමනා වුණේ යාළුවේ අනන්ත වූ සසරක් පුරාවට අපි දැන් මේ රඟපාගෙන ආපු කතා ටික ටෙලිනාට්‍ය ටික සසරින් සසර අපි ඇවිල්ලා රඟපාපු චරිත ටික නවත්තන්නට කාලේ හරි නේද? මේ ශ්‍රී සද්ධර්මයක් පෙනි පෙනි තියෙද්දි ඇයි අපි මේ කාලේ නාස්ති කරන්නේ යාළුවේ? අනන්ත සසරක් පුරාවට රඟපාපු රඟපෑම ඇති කියලා හිතෙන්නේ නැද්ද? හති වැටෙන්නේ නැද්ද ඔයාලට? දැන් හොඳටම ඇති කියලා. මේකේ අවසානයක් දකින්න කැමති නැද්ද යාළුවේ? ඉතින් යාළුවේ එන්න අපි වීරිය කරමු. අපි අදිෂ්ඨාන කරමු. මේ අනන්ත සසරෙන් අපි ආපු මේ ගමන නවත්තන්න. ඔයා කැමති නැද්ද? ඔයා කැමති නැත්නම් ඉතින් කරන්නට දෙයක් නැහැ යාළුවේ. මේ අනන්ත සසරේ ඔයාට දිගටම සැරිසරන්න වේවි. මේ chance එක මිස් කරගන්න එපා. මේ chance එක මිස් කරගන්න එපා යාළුවේ. හිත හදාගන්න වැඩපිළිවෙලට එන්න. මේක මහා රුමයක් නෙවෙයි. මහා ලොකු වැඩක් නෙමෙයි. ඔයාලා හිතනවා ඇති ඒ කාලේ වගේ නෙමෙයි මේ කාලේ කියලා. ඒ කාලේ මේ කාලේ අතර තියෙන පොඩිම පොඩි වෙනසයි යාළුවේ. මේ ටෙක්නොලොජි එක මේ තාක්ෂණයේ දියුණුව විතරයි. ඒ හැරෙන්න අනිත් හැම දෙයක්ම ඒ විදිහමයි යාළුවේ. ඒ විදිහමයි. නෑ බෑ කියලා හිතන්න එපා. දැන්මම එන්න. දැන්මම එන්න එක බණ පදයක් හරි අහන්න. ඔය හිත සනස ගන්න. හිත තුළ හොඳ නිරීක්ෂකයෙක් වෙන්න. හිතට එන සිතුවිලි හොඳට නිරීක්ෂණය කරන්න. මේක මහා ලොකු වැඩක් නෙමෙයි අනේ. මහා ලොකු වැඩක් නෙමෙයි හරි සරලයි. සරල වැඩි නිසාම අපේ මිනිස්සු මේක සංකීර්ණ කරගෙන සරල වැඩි නිසාම තේරුම් ගන්න බැහැ කියලා හිතනවා. මේ අනේක ಜಾති සංසාරයක් ඇවිල්ලා අපි මේ අවිද්‍යාව නිසා නැත්නම් මේ නොදැනුවත්කම නිසාම මේ හදාගන්න ටෙලිනාට්‍ය අපි ඉවර කරමු යාළුවේ. බොහෝ ಜಾති ගණනක් අපි සසරේ ඇවිදලා හැමදාම අපි වින්දේ දුකක්ම නේද? සතුට හොයනවා කියලා ඔයා දුකක් වින්දේ නැද්ද? පොඩ්ඩක් හිතන්න. දැන් මේ හිතන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ. මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඉතින් යාළුවේ එන්න එකතු වෙන්න. මේ ಜಾති ගණන් අපි සසරේ සැරිසරලා අපි කරපු නැති එකම දේ මේක තමයි. අපි හැම දෙයක්ම කරලා ඇති. අපි සල්ලි හොයලා ඇති. අපි රජවරු සිටුවරු, අපි දේවයෝ, බ්‍රහ්මයෝ මේ හැම දෙයක්ම වෙලා අපි හැම කෙනෙක්ම වෙලා අපි ඉපදිලා ඇති. නමුත් අපි කරපු නැති එකම දේ අපේ හිත තේරුම් ගන්න නැති. මේ සසරේ ඒකයි යාළුවනේ අපි තාම සැරිසරන්නේ. ඉතින් මේ හිත හදන වැඩ පිළිවෙලට එන්න මේක කරන්න. අදම කරන්න කල් දාන්න එපා. ඉතින් මං ඔයාලට හරිම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. දවසට එක බණ පදයක් හරි අහන්න. හිත නිවා ගන්න මෛත්‍රී භාවනාව කරන්න.
මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඒව කරන්න ඔයාට දැනෙනවා මේ ඇතුලේ ඉන්නේ කවුද කියලා අඳුනගන්න. ඉතින් යාළුවේ ආයෙත් ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. එතකන් පොඩ්ඩක් සිතන්න. මේ සිතන්නට කාලයයි. එන්න. මේ නිවෙන්නට කාලයයි යාළුවනේ. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි.